වීමට දින කිහිපයකට පෙර ගරු සුනන්ද වනසිංහ පියතුමා නිර්මාණය කළ සුවකිරීමේ යෙදුම. ස්වර්ගීය පියාණෙනි, මෙම මොහොතේදී විශේෂාකාරයෙන් ඔබ වහන්සේව අමතමි. මා මවනු ලැබුවේ ඔබ වහන්සේගේ බලයෙනි. මා ආශ්වාස කරන සෑම හුස්ම පොදක්ම, මා අවදිව සිටින සෑම මොහොතක්ම, සෑම පැයකම සෑම මොහොතක්ම ක්‍රියාත්මක වන්නේ ඔබගේ බල පරාක්‍රමය නිසාය. දෙවි පියාණෙනි, එම බලයෙන් මා ස්පර්ශ කරන ලෙස බැගෑපත් විල්ලා සිටිමි. ඔබ වහන්සේ මා මැව්වේ ශුන්‍යතාවය තුලිනි. එබැවින් සත්‍ය ලෙසම ඔබට මා නැවත මවා වදාළ හැක්කේය. ස්වාමිනී, ඔබගේ ස්ප්‍රීතුවේ බලයෙන් මා පිරෙව්ව මැනව. මා අභ්‍යන්තරයේ ඇති මට අකපදේ ඉවත් කළ මැනව. කැඩුණු බිඳුණු දේ නැවත පිළිසකර කළ මැනව. අක්‍රීය ශෛලයන් මුලින් උපුටා දැමුව මැනව. සංවෘත වූ සියලුම රුධිරන් හා ශිරාවන් විවෘත කළ මැනව. මා ශරීරයේ ආබාධිත කොටස් නැවත ගොඩ නැගුව මැනව. සියලු ආකාර දැවිලි ඇතිවන ස්ථාන ඉවත් කළ මැනව. රෝග බෝවීමේ කාරකයන් පහ කළ මැනව. අති බලවත් පියාණෙනි, රෝග සුව කිරීමේ ඔබ ආදර උණුසුම මා සිරුර පුරා සංසරණය වීමට සැලසුව මැනව. එවිට මාගේ ශරීරය ඔබ වහන්සේ මවා වදාළ අයුරින් ක්‍රියාත්මක වන්නේය. ආමේන්. පරමණ්ඩලවල වැඩ සිටින අපගේ පියාණෙනි, වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලයේ මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි, සමිදානන් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දේ ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනී දේව මෑණියනි, පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීන්තු සාන්තු නම් ත්‍රිත්වයක දේව මහෝත්මයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදිවාක්මෙන් දැනුම් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්.